මට කියන්න ඕන ඕනම වර්ල්ඩ් ක්ලාස් ඉංග්‍රීසි මොකක් හරි කෝස් එකක් තියෙනවා. මගේ කොම්පෝසිෂන් එකේ කන්ටෙන්ට් එක විතර තියෙනවා. ඒකම තාත්තගෙන් ඉස්සරහට කිසි වෙනවා අපේ දායකයන් මේ තාත්තගෙන් මම පාඩක දුන්නට හිතවට වඩා ලොකු දියුණුවක් වෙනස් ඇත්තටම මේ ගැන ගොඩක් සතුටුයි ඉංග්‍රීසි භාෂාවෙන් හසු වෙන්නේ. මම ඇත්තටම සතුටුයි අද මගේ දරුවා දැනගෙන මම කැම්පස් එකේ ඉන්න කාලේ අපි සමහරවිට ලෙක්චරර්ස් එක්ක කතා කරන්න යන ඉංග්‍රීසියෙන් කතා කරන්න දෙන්නේ. එළඟ කැම්පස් එකේ ඉන්නේ ඉතින් යන්නේ වලට එනකොට ඒ තියෙනවා. ඒ තිබුණාට දැන් සමහරවිට විශ්වවිද්‍යාලේ එක විෂයක් සිංහලෙන් යන්නේ නැහැ. ඔක්කොම මේ ඉංග්‍රීසියෙන්. එයා එනවා කියනවා අම්මේ නංගි හරියට තමයි දැන්ලා ඉන්නේ. නංගි ඔය ඉගෙන ගන්න විදිහ හොඳයි. ගොඩක් ඇත්තටම අපේ අධ්‍යාපනය කරන කාලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඇත්තටම පාඨමාලා කරලා තියෙනවා. මට කියන්න ඕන ඕනම වර්ල්ඩ් ක්ලාස් ඉංග්‍රීසි මොකක් හරි කෝස් එකක් තියෙනවා. මගේ කොම්පෝසිෂන් එකේ කන්ටෙන්ට් එක විතර තියෙනවා. ඒක මට මහා සතුටුයි. ඒ කියන්නේ අපි අද ඉස්සර ඉගෙන කතානුගතික පාඩමකට යනවා, ඩික්ටේෂන් පාස් එකට දෙනවා, ගෙදර යනවා, සෙන්ටර් එක තුනක් කියනවා. එතනින් එහා ගියපු ඒ ප්‍රැක්ටිකල් කියන්නේ භාෂාව හරියට උඩට වැටෙන නිවැරදි ක්‍රමවේද ඕගොල්ලෝ ඕන තැනක තියලා ඔන්ලයින් හොදන සර්ච් කරලා ඒ කන්ටෙන්ට් එක යම්කිසි පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එයාලා හදපු විදිය වෙන්න පුළුවන්. මේ ළමයිගේ ඒ කැප් එක බලලා මොනවද අඩුපාඩු තියෙන විදිය බලලා හදපු විදිය වෙන්න පුළුවන්. හැබැයි මට 100% විශ්වාස කරන්න පුළුවන් ඒ කන්ටෙන්ට් එක මම කියනවා. يعني අඩුපාඩුවක් කියන්නේ නැහැ සර්. මම දන්න විදියට හරියටම හරි ඕගොල්ලෝගේ අඩුපාඩු කියලා බලලා ඒකින්ද හදපු කන්සෙප්ට් එක. ඉතින් ඇත්තටම සතුටුයි මම පුද්ගලිකව තාත්තෙක් විදියට මගේ දරුවා මෙතනට ගේන්න ලැබිච්ච එක ලොකු ජයග්‍රහණයක් විදියට මම දකිනවා. නැත්නම් අපි ඒ දවස්වල ඒ කාපු පට්ට ඉංග්‍රීසි වෙනුවෙන් මම දන්නවා අපේ ළමයි ඉගෙනගන්නයි. හැබැයි ඒක සමහර දවස්වල මට බැරි දවස්වල ඉන්න පුතේකෝ බෑ අන්න එනවා පන්තියට. ඒ අතින් කරනවා ඇත්තටම මගේ දරුවා උදේට කිව්වා කියලා සර් පින්සිත් වෙන්න පින්සිත් වෙන්න තරුණ ටීම් එකේ අන්නතර සතුටුයි. සර්ගෙන් කියන්න ඕන දිනුත් සර් නිසා තමයි අපි ඇත්තටම මේ ක්ලාස් එක ගැන දැනගත්තේ. අද දරුවෝ ඉන්න තාත්තගෙන් ඉස්සරහට කිසිත් වෙනවා අපේ දායකයන් මේ තාත්තගෙන් මම පාඩක දුන්නට හරියට ආරම්භය කරගෙන ඒ කියන්නේ හිතවට වඩා ලොකු දියුණුවක් වෙනස් ඇත්තටම මේ ගැන ගොඩක් සතුටුයි ඉංග්‍රීසි භාෂාවෙන් හසු වෙන්නේ. ඒ දේවල් ගෙදරදී වුණත් ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් කරගෙන ගියත් දැකලා ඇත්තටම ගොඩක් සතුටක් ගන්න ලැබෙනවා. මමත් ඉතින් සර්ට ටීචර්ට ගොඩක් පිංස් දරුවෝ මේ තැනට අරගන්න පිංස් මාස්ටර් මේ කියන ගොඩක් උත්සාහයක් ගන්න. මම ඉතින් අහගෙන ඉන්නවා සර් මෙයා ඉන්නා දැන් ගොඩක් මට දුන්නා සර්. ඇත්තටම ඒක ටීචර් ඒ උතුමාලේ තමයි මේ මෙතන දරුවෝ ඉන්නේ. මම ගොඩක් ආසාවක් වෙනවා සර්. ඇත්තටම මම දැක්කේ සදාමුදෙන වෙන එකක් ගැන සාධනය කරනවා. ඒ කියන්නේ අපි පොතවලනේ දරුවන්ගේ සෙල්ෆෝන් එකෙන් තියෙන ක්ලාස් එකට ඇවිල්ලා ජානසලා කරන්න ඕන වැඩ මොනවද කියන එක. ඒ නිසා අපි දෙන්නෝ කියන්න කඩා උපර මේ කවුන්ටේෂන් එකේ උගුරුන්ගෙන් තමයි ප්‍රේමෝෂක කියලා තමයි මට දැනෙනවා. ඉතින් මම ඇත්තටම සතුටුයි අද මගේ දරුවා දැනගෙන මොකද අපි ඉස්කෝලේ කාලේ තවශනේ වගේ අපි ඉස්කෝලේ ඉස්සරහට අපි මුලින්ම හිටියා ඒ ඉංග්‍රීසි දේවගණන් අපි ඉගෙනගත්ත පෙරපොතේ මේ අපි මම නම් හිතන්නේ ඊළඟට පස්සේ ඉංග්‍රීසියෙන් කටට කතා කරන්න අපිට වගේ ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය නැහැ. එතන ටෝස්ට් මාස්ටර් කියන කන්සෙප්ට් එක මම හැමෝටම ඒක මාස්ටර් කරනවා. ඇත්තට කතාවක් කියන්නේ MBA එකක් කරාට පස්සේ අපි අර මැනේජ්මන්ට් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හැබැයි ඕක අවශ්‍ය කරන ඒකයි ඕගොල්ලෝගේ මේකයි අපි අස්සන වෙනස. අපි කියන්නේ කවුරු ගානක් කරලා කියාවොත් කරලා ලබාගත්ත ඒවා සමාජ සර්වත්‍ර ඕගොල්ලෝ මේවා ඉතින් ලබා ගන්නවා කියන එක මාර්ග ඥානයක්. මම දකින්නේ ලොකු අවස්ථාවක් ඕගොල්ලෝ කියලා. මම මේ පන්තියේ ගානට යොමු කරේ මගේ ජීවිතයේ අවස්ථාවේදී මට මුණ ගැහෙන්න සමහර ගැටලු දෙකක්. මම කැම්පස් එකේ ඉන්න කාලේ අපි සමහරවිට ලෙක්චරර්ස් එක්ක කතා කරන්න යන ඉංග්‍රීසියෙන් කතා කරන්න දෙන්නේ. ඉතින් ඒ වගේ ඉස්ලාම් පාඩම් කම්පියුටර් යොබ් ගියා. ඉංග්‍රීසි ඉංග්‍රීසි මීඩියම් වලින් මට දැන් ජොබ් ජොබ් එක මිස් වුණා. ඒ අපේ ඉංග්‍රීසි කොලෙජ් එක යනවා. ඉතින් මට ඇත්තටම ඕනුනේ මගේ ළමයා
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් තාත්තේකට ගන්න. දැන් තුන් වයසට තම යනවා කැම්පස් එකේ ඉන්නේ ඉතින් ඔයාලට එළවලට ඒ තියෙනවා. ඒ තිබුණාට දැන් සමහරවිට විශ්වවිද්‍යාලේ එක විෂයක් සිංහලෙන් යන්නේ නැහැ. ඔක්කොම මේ ඉංග්‍රීසි වලින්. එයා එනවා කියනවා අම්මේ නංගි හරිම තමයි දැන්ලා ඉන්නේ. නංගි ඔය ඉගෙන ගන්න විදිහ හොඳයි. අපි දැන් අමාරුයි අපි අමාරු තමයි කරන්නේ. ඒකට ඔතනින් නංගි අපහරවන්න එපා. මේ ඔය යන විදිහ හොඳයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ උනන්දුවේ ඒගොල්ලෝ පොඩි කතාවක් කරන්නේ ඉදිරිපත් වෙනවා. දැන් අපි ඉස්කෝලෙන් කරවල ගන්න ඉගෙන ගන්න ඉංග්‍රීසි වලට සීයේ කටම කරලා ඒ කාලේ Saya